Hi, welcome to Ish Moments YouTube channel. ඔන්න අද මං අරගෙන ආවේ මගේ ටීචින් ලයිෆ් එක ගැන චූටි විස්තරයක්. ඔයගොල්ලෝ දන්නවනේ මම දිවිතුරු ටැමිල් ස්කූල් එකේ ටීචර් කෙනෙක් කියලා. මම 2021 වලදී තමයි දිවිතුරු ටැමිල් ස්කූල් එකට ඉංග්‍රීසි ටීචර් විදියට ගියේ. එතකොට කොරෝනා පීරියඩ් එකනේ. ඒ නිසා වැඩි ස්කූල් තිබුණේ නැහැ. ඔන්ලයින් තමයි අපි ක්ලාසස් කරේ. දන්නවද ඒ කාලේ ඔන්ලයින් කරද්දී මාර ලොකු ගේමක් තමයි මට දෙන්න ඕනි. ඇයි අපේ ස්කූල් එකේ ළමයින්ට ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි Zoom හදාගන්න දන්නේ නැහැ. ඉතින් ඒව ඔක්කොම කියා දීලා ෆෝන්ස් නැති කට්ටියට ෆෝන්ස් තියෙන අයගේ ගෙවල් වලට යන්න කියලා ලොකු ගේම් එකක් දීලා තමයි අපි Zoom ක්ලාස් කරේ. ওই විදියට කොරෝනා පීරියඩ් එක ඉවර වුණාට පස්සේ අපි ස්කූල් ඇවිල්ලා වෙනද වගේම ටීච් කරා. මම ටීච් කරේ 3, 4, 5, 9, 10, 11 ක්ලාසස් වලට. මේ මගේ වීඩියෝ එකේ තියෙන්නේ නම් ගොඩාක්ම ප්‍රයිමරි ක්ලාසස් වල ළමයි එක ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මොකද සෙකන්ඩරි අය වැඩි වීඩියෝස් වලට එන්න කැමති නෑනේ. ඒගොල්ලෝ ටිකක් ෂයිනේ. ඉතින් ප්‍රයිමරි ක්ලාසස් වල ළමයි නම් අනේ ටීචර් අපි වීඩියෝ එකක් කරමු. අනේ ටීචර් වීඩියෝ එකක් කරමු කිය මට නිතරම වගේ රික්වෙස්ට් කරනවා. මාත් ඉතින් ඒවට හරි ආසයිනේ. ඒ නිසා මං ඒවා උඩින්ම ඇක්සෙප්ට් කරනවා. ඉතින් මේ වගේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය හිතනවා ටීචර්ලා කොහොමද මේ ස්කූල් එකට ගිහිල්ලා වීඩියෝස් දාන්නේ? ටීචර්ලා උගන්වන්නේ නැද්ද? එහෙම කියලා නේ. නෑ. හැම ටීචර් කෙනෙක්ම උගන්වනවා. මෙහෙමනේ ප්‍රයිමරි ක්ලාසස් වලදී ඉංග්‍රීසි පීරියඩ් එකට තියෙන්නේ 30 minutes. ඒ වුණාට අපි පීරියඩ් එකම වගේ ඒගොල්ලොත් එක්ක ක්ලාස් එකේ ඉන්නවා. එතකොට අපිට පොඩි වෙලාවක් ඉතුරු වෙනවා. අන්නේ ටයිම් එකේදී වෙලාවක් තිබුණොත් අපි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. හැබැයි ඉතින් හැමදාම ගන්න වෙන්නේ නැහැ. සමහර දවස්වලට විතරයි. සමහර දවස්වලට ලෙසන් එක ඉවර කරගන්න බැරි වුණොත් බුක්ස් බලලා ඉවර කරගන්න බැරි වුණොත් ඔය වගේ මුකුත් කරන්න වෙන්නේ නැහැ. හැබැයි සමහර දවස්වලට අපිට ගොඩාක් වෙලාව තියෙනවා. ඒ දවස්වලට අපි ගේම්ස් කරනවා. ඔන්න ඔය වගේ වීඩියෝ ක්ලිප් එකක් කරනවා. ඒගොල්ලෝ හරි ආසයි මේවට. ඇත්තටම ටීචින් කියන්නේ heart touching job එකක්. ඒකට no words. ඇත්තටම මම අපොයින්ට්මන්ට් එක ලැබෙද්දී නම් මෙච්චර මට heart touching වෙයි කියලා හිතුනේ නැහැ. මොකද මම ටීචින් කරන්න වැඩි ආසාවක් තිබුණෙත් නැති කෙනෙක්. වැඩිපුරම මම ටීචින් වලට දැම්මේ අපේ අම්මා නිසා. මොකද අපේ අම්මා ටීචර් කෙනෙක්නේ. ඒ නිසා තමයි දැම්මේ. ඒ වුණාට එක්සැම්පල්ස් වෙන හස්බන්ඩ් නිසා. හස්බන්ඩ් තමයි මට ගහ බැන ටොකු ඇනන පාඩම් කෙරෙව්වේ. ඉතින් ඒවල රිසල්ට් එක තමයි මේ. දැන් මම ටීචර් කෙනෙක්. ඇත්තම කිව්වොත් අපොයින්ට්මන්ට් එක ලැබිච්ච දවසේ ෆයිල් එක අතට හම්බුනාම මම මාර විදියට බොරේ වුණා. හැමෝගෙම මොන හැපි ෆේස් වෙලා තිබුණ වෙලාවක මගේ ෆේස් එක විතරක් සෑඩ් ෆේස්. ඒ දන්නවද? මට ලැබුණේ ටැමිල් ස්කූල් එකක්නේ. මම එතකොට බය වෙලා හිටියේ. හැමෝම ටැමිල් මට කිසි දෙයක් බෑ. ටැමිල් කිසි දෙයක් මන් දන්නේ නෑනේ. එතකොට මං ඉස්කෝලේ ගියාම කොන් වෙයි. මට කතා කරන්න කවුරුවත් නැති වෙයි. එහෙම කියලා. මොකද මං එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. මට හැමෝම එක කතා කරන්න ඕනේ. හැමෝම එක hina වෙන්න ඕනේ. මට එකට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හොඳටම ඇඬුවා ඉස්කෝලේට යන්න බෑ කියලා. ඒ වුණාට අපේ හස්බන්ඩ් නම් හරි ආස වුණා. ගොඩක් දුප්පත් ළමයි ඉන්නවා ඇති. ඔයාට ගොඩක් උදව් කරන්න පුළුවන් වෙයි.
ඔයාට ඉස්කෝලේට ගිහිල්ලා ළමයින්ට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කිය මාව හැමතිස්සෙම එයා එන්කරේජ් කර හිටියේ. ඔන්න ඊට පස්සේ අපි දවසක් දාගෙන ඉස්කෝලේ බලන්න යමු කියලා හැමෝමත් එක්ක ගෙදර හැමෝමත් එක්ක ඉස්කෝලේ එක බලන්න ගියා. මෙන්න ඉතින් යනවා මම ගෝල්නේ. ගෝල් ඉඳන් අපේ ස්කූල් එක තියෙන්නේ ඇල්පිටිය දිවිතුර. දිවිතුර ස්ටේට් එක ඇතුලේ. හිතාගන්න පුළුවන් කොච්චර දුරයිද කියලා. කඳු ගැට නැග බැහැ කැලෑවල් මැදින් තේවතු මැදින් තමයි මං ඉස්කෝලේ යන්නේ. ඉතින් ඔන්න ඔහොම ගිහිල්ලා ඉස්කෝලේට ආවට පස්සේ ඒ දවස් ඉස්කෝලේ දවසක් නෙවෙයි මං ගියපු දවස නම් ඒ වුණාට මේ ඉස්කෝලේ ටීචර්ස්ලා හිටියා, ළමයි හිටියා ඇවිල්ලා. එයාලා හැමෝම මාව දැකලා මාත් එක්ක කතා කරා. ටීචර්ත් මාත් එක්ක කතා කරා. එතකොට මම දැනගත්තා ඒගොල්ලන්ට සිංහලත් පුළුවන්, ඉංග්‍රීසිත් පුළුවන්. තමිල් වලින්ම නෙවෙයි ඒගොල්ලෝ කතා කරේ. ඒ නිසා මට ගොඩක් සතුටු හිතුණා. ඒ නිසා මං ආසාවෙන් ඊට පස්සේ ඉඳන් ඉස්කෝලේ යන පටන් ගත්තා. මෙන්න ඉතින් ටික ඉස්කෝලේ යනකොට හැමෝම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වුණා. අපේ ස්ටාෆ් එක මාර ෆ්‍රෙන්ඩ්ලි. හැම ටීචර් කෙනෙක්ම එහෙම. ඉතින් ඔක්කොම සේම් ඒජස්ලා. ඒ නිසා ඉතින් අපිට ලේසි. වැඩ කරගෙන යද්දි. ඉතින් අපි හැමෝම ගොඩක් යාළුවෝ. ඒ විතරක් නෙමෙයි අපි හැමෝම ළමයිට හොඳට උගන්වනවා. පේනවනේ ළමයි ඉන්නේ මාර සතුටේ. ඉතින් ඔය මම ඉස්කෝලේදී ගත්ත පොඩි ඇක්ටිවිටීස් මම කරපු දේවල් එක ගේම්ස් අපේ ළමයිගේ ටැලන්ට්ස් ඒවා තමයි ඔය මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන්නේ. මෙතන හැම දෙයක්ම නැහැ. මොකද මගේ ෆෝන් එක අලුත් ෆෝන් එකක්. ඒ නිසා සමහර වීඩියෝ ක්ලිප්ස් මේකේ නැහැ. සමහර ඒවා මම ගත්තේ මගේ TikTok එකෙන්. මම TikTok එක පටන් ගත්ත දවසේ ඉඳන් මට පුළුවන් වෙලාවට ස්කූල් එකේ දේවල් TikTok එකට දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන TikTok එකට ගිහිල්ලත් ඒව බලන්න පුළුවන්. දැන් ඉතින් තව දෙයක්. අපි වෙන්ස්ඩේ තමයි ඉංග්‍රීසි ඇසැම්බලි එක කරන්නේ. ඉංග්‍රීසි ඇසැම්බලි එකට එක දවස් වලට එක ග්‍රේඩ්ස් වලට වෙන් කරලා තියෙනවා. මේන් එක දවසක වීඩියෝ එකක්. මුලින් නම් ඒගොල්ලෝ ඇත්තටම ඉංග්‍රීසි වලින් ඇසැම්බලි කරන්න ඉංග්‍රීසි වලට කැමතිම නැහැ. ඒ වුණාට ඉතින් ටික ආස කරගත්තා මම. එහෙම වෙන්න එපා ඉතින් ටීචර් කෙනෙක් ඉන්නකොට කොහොම හරි දැන් ඒගොල්ලෝ ඉංග්‍රීසි වලට මාර ආසයි. කොච්චර බැරි වුණා අහගෙන හරි ඉගෙන ගන්නවා. ඒකත් වටිනවනේ. හැබැයි ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා ඒගොල්ලෝ අපිට වඩා ගොඩාක් දක්ෂයි කියලා. මොකද ඒගොල්ලෝ තමිල්නේ. ඒගොල්ලන්ට සිංහල පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්, තමිල් පුළුවන්, ලැන්ග්වේජස් තුනක්ම පුළුවන්. හැබැයි අපිට එහෙම ලැන්ග්වේජස් ඔක්කොම බැහැනේ. නේද? අපි සමහර තමිල් වර්ඩ්ස් දැන් නම් මට තමිල් ටිකක් පුළුවන්. අහගෙන ඉන්නකොට තේරෙනවා මෙන්න මේකයි කියන්නේ කියලා. ඔයගලන්ටත් එහෙම වෙන්න නැතිනේ ඉස්සර ඉංග්‍රීසි පීරියඩ්ස් වලදී සමහර වෙලාවට ටීචර් කියන දේවල් ඉස්සර තේරෙනවා හැබැයි කතා කරගන්න බෑ නේද? මේ ඒ වගේ තමයි දැන් මට තමිලුත් ටික තේරෙනවා හැබැයි කතා කරගන්න තරම් නොලෙජ් එකක් නැහැ. එහෙම වෙන්නේ නැත. හැබැයි ඉතින් අපේ අය මාර දක්ෂයි. ගොඩක්ම යාලා ස්පෝර්ට්ස් වලට, ඩාන්සින් වලට, මියුසික් වලට මාර දක්ෂයි. ඒවයින් ගොඩක් වින් කරලා තියෙනවා කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා. ඒවට ඉතින් අපේ ටීචර්ස්ලා ගොඩාක් හෙල්ප් කරනවා අපේ ළමයින්ට. අපි තව දෙයක්. අපේ ස්කූල් එකේ ඉංග්‍රීසි රිච් එන්වයරන්මන්ට් එකක් හදලානේ තියෙන්නේ. ඒකට ළමයි ගොඩක් මට හෙල්ප් කරා. එයාලම තමයි ඔය වෝල්ස් වල එක චිත්‍ර ඇන්දේ.
මාත් ඉතින් පොඩි හෙල්ප් එකක් දුන්නා. මට නම් එච්චර ඩ්‍රෝවින්ග්ස් බෑ. අපේ ළමයින්ට ගොඩක් ඩ්‍රෝවින්ග්ස් පුළුවන්. තව දෙයක්. මම තමයි හැම පාරම චිල්ඩ්‍රන්ස් ඩේ එක ඕගනයිස් කරන්නේ. මම මගේ යාළුවන්ට කියලා චිල්ඩ්‍රන්ස් ඩේ එකට ගිෆ්ට් ගන්න සල්ලි එහෙම කලෙක්ට් කරගෙන එයාලට ගිෆ්ට් එකක් දෙනවා. මම මාර ආසයි මේ ළමයින්ට උදව් කරන්න. ඒකට ඉතින් මගේ යාළුවොත් මට හෙල්ප් කරනවා. මාව ට්‍රස්ට් කරනවා. ඒකට මට මාර සතුටුයි. ඒගොල්ලන්ට මම වීඩියෝස් දානවා. මගේ එක වචනයකට සමහර අය උදව් කරන්නේ මට. ඒ අතින් බලහම මම මාර ලකි. මොකද මගේ ළමයින්ට උදව් කරන්න මට පුළුවන් වෙනවනේ. නැත්තම් මට විතරක් නම් මේ වැඩේ කරගන්න කොහොමවත් බෑ. මගේ යාළුවොත් මත් එක්ක එකතු වෙන නිසා තමයි හැම පාරම වගේ චිල්ඩ්‍රන්ස් ඩේ එක නැත්තම් වෙන මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියනවනම් හැම පාරම වගේ මම තමයි තෑගි දෙන්න ඒගොල්ලන්ට බාරගන්නේ. මොකද මම ඒකට මාර ආසයි. ඒ කියන්නේ මොකුත් නමක් ගන්න නෙවෙයි. මං ආසයි එහෙම ළමයෙකුට තෑග්ගක් දීලා ඒගොල්ලන්ගේ මොන සතුට බලන්න. අදට ඇතිනේ. දැන් නම් මං ගොඩක් කියවුවා වගේ. එහෙනම් බයි බයි. ආයෙත් දවසක හම්බෙමු. මේ වගේ ලස්සන වීඩියෝස් වලින්. මං ගාව තව වීඩියෝ ක්ලිප්ස් ඇති. ඒවත් ටික ටික ගේන්නම්. බයි.